හලෝ ළමයි ෆොටෝ එඩිටින් වර්ල්ඩ් එකේ පවර් එක තියෙන්නේ Photoshop tool වලට. අද අපි මේ අත්‍යවශ්‍යම tool ගැන පොඩි අයිඩියා එකක් ගමු. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් අපි මේ tool වලින් අපිට කොච්චර වැදගත් වෙනවද අපි ෆොටෝ එකක් එඩිට් කරද්දි කියලා. එතකොට අපේ Photoshop panel එකේ වම් පැත්තේ කෙළවරේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන set එක තමයි අපේ tool palette එක. එතකොට මෙතන මුලින්ම තියෙන අපිට move tool එක. අපිට මුලින්ම හම්බෙන්නේ move tool එක. එතකොට මේ හැම tool එකක්ම right click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ other tool. එතකොට අපි බලමු දැන් කොහොමද move tool එක මොකද්ද move tool එකෙන් වෙන්නේ කියලා. move tool එකෙන් අපිට layers සහ object move කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට layer එකක් move කරන්න නැත්නම් object එකක් move කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ selection create කරගන්න. selection create කරගන්න තියෙනවා අපිට මෙතන මේ මෙන්න මේ තියෙන mark you tool. එතකොට mark you tool වල තියෙනවා set එකක් මේ ආකාරයට tool set එකක් මොකට පෙන්නනවා. එතකොට mark you tool එකෙන් මේ විදිහට අපිට කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා lasso tool එක. lasso tool එක free hand selection එකක්. එතකොට මේකෙදි ඔයාලට පුළුවන් මෙහෙම ඔයාලට අවශ්‍ය ෆොටෝ එකේ අවශ්‍ය ගානට ඔයාලට selection එකක් දාගන්න හැකියාවක් තියෙනවා මේ විදිහට. එතකොට ඔයාලට ඕනේ මොකද්ද? දැන් ඔයා හිතන්න ඔයාට මේ මල් බොකේ එක අවශ්‍යයි කියලා. සරලව. එතකොට මේ විදිහට ඔයාලට පුළුවන් මල් බොකේ එක මෙහෙම selection එකක් දාලා සිලෙක්ට් කරගන්න. හරිද? එතකොට මේකේ සාර්ථක නෑ. නමුත් අර අපිට hand free එකක් දීලා තියෙනවා මෙයාලා Photoshop එක විසින්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඊළඟට අපි කතා කරන්න යන්නේ quick selection. එතකොට quick selection එකේ තියෙනවා තව selection දෙකක්. එතකොට ඔක්කොම selection තුනක් මෙතන ඔයාලට පේනවා ඇති. එතකොට මේ වගේම පුළුවන් ඔයාලට මේ විදිහට selection එකක් දාගන්න මේ විදිහට. එයා auto පොඩි අපිට touch එකක් විතරයි දෙන්න තියෙන්නේ. මේ විදිහට එයා selection එක දානවා. ඊට අමතරව මෙයාලගේ මේ selection එකේ තියෙනවා select subject කියලා. එතකොට select subject එක දීපුවාම automatically එයා අපේ subject එක select කරලා දෙනවා. right මේ විදිහට ඔයාලට subject එක select කරලා දෙනවා මෙයා. එතකොට මේ සිලෙක්ෂන් හැම එකක්ම අපිට අයින් කරගන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි ෂෝට්කට් එකක් විදිහට මම කිව්වොත් control එක සහ D එක. මේ විදිහට control එක සහ D එක press කරාම ඔයාලට සිලෙක්ෂන් එක අයින් වෙනවා. ඊට පස්සේ මම කවුරුත් දන්න crop tool එක. එතකොට මේ crop tool එක ඔයා දැකලා ඇති ඔයා වැඩ කරලා ඇති ගොඩක් වෙලාවට අපිට phone එක වුණත් ඔයාලට මේ editing software එකක් නැතත් phone එකේ දෙන edit එකේදී මේ වගේ crop tool එකක් ඔයා දැකලා ඇති. එතකොට crop tool එක ගැන ඔයාලට දාලා idea එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා eyedropper එක. eyedropper එකෙන් අපි කරන්නේ color එකක්. වෙන තැනක තියෙන color එකක් අපිට pick කරගන්න පුළුවන් මෙහෙම. ඒතකොට මේක අපි ගොඩක් වෙලාවට අපිට retouch වලදී සහ අපි mask use කරනකොට skin tone use කරනකොට අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙනවා මේ eyedropper tool එක. ඊට පස්සේ අපිට තියෙනවා spot healing brush tool නැත්නම් remove tool එක. එතකොට මේකේ ඊට පස්සේ තියෙනවා brush tool එක. brush tool එකේදී අපිට කරන්න පුළුවන් paint සහ retouch වලට. එතකොට ඔයා දැන් හිතන්න ඔයා මේ ෆොටෝ එකේ දැන් මම ස්කින් එක හදලා තියෙන ස්කින් ටෝන් එකක් දාලා තියෙන්නේ. එතකොට ස්කින් ටෝන් එකක් දානවා වගේ වුණාම මෙන්න මෙතනින් ගිහිල්ලා මේ solid color තියෙන. ඔන්න ඔතනින් solid color එකක් දාගත්තාම මොකුත් පේන්නේ නැහැ නේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන මේ white mask එක black mask එකක් නැත්තම් invert කරගන්නවා. invert කරගන්නේ control I එක use කරලා. ඊට පස්සේ පුළුවන් ඔයාට මේ පාටට ගන්න මේ විදිහට බ්‍රෂ් කරාම ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට බ්‍රෂ් කරලා ගන්න පුළුවන්. දැන් මෙහෙම ගත්තාම ඔයාලට පේන ඇති බ්‍රෂ් වෙනවා. ඒකට ඉස්සරහට මම කියලා දෙන්නම් මේම කොහොමද කලර්ස් හදාගන්නේ අපි ස්කින් ටෝන් හදාගන්නේ කියලා. ඔයාලට දැනට අයිඩියා එකක් ගන්න මම මේ බ්‍රෂ් ටූල් එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා තමයි මේ කියලා දෙන්නේ. හරිද? මම දැන් අඩ්ඩු කරලා ඒ ටික ගත්තා අපහු. ඒකට ඊළඟට තියෙනවා අපිට clone stamp tool එක තමයි අපිට ඊළඟ තියෙන tool එක. ඒකට මේක. ඒකට මේකෙන් අපි කරන්නේ duplicate කරගන්න එක. සහ remove කරන්නත් හැකියාවක් තියෙනවා. ඒකට ඔයා හිතන්නකෝ දැන් මේ ෆොටෝ එකේ ඔයාලට ඩුප්ලිකේට් එකක් ඕනේ right. එතකොට මෙහෙම ෆොටෝ එක ක්ලික් කරලා alt එකත් එක්ක මෙයාගේ මෙතන දැන් ඇහැ ඔයාලට තව පාක් කොහෙට හරි ඕන නම් මේ විදිහට ක්ලික් කරාම මේ විදිහට ඩුප්ලිකේට් එක ගන්න හැකියාවක් තියෙනවා. හරිද? එතකොට එයාව ඩුප්ලිකේට් කරන්න මේ විදිහට පුළුවන්. මේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා history brush tool එක. right. මේ තියෙන්නේ history brush tool එක. එතකොට මේකෙන් කරන්නේ අපි previous edit නැවත restore කරගන්න එක. තේරුණාද? ඒ කියන්නේ අපි කලින් brush කරගත්ත තැන අපිට නැවත තිබ්බ තත්ත්වයටම ගන්න හැකියාවක් කරගන්න පුළුවන්. ඊට පස්සේ eraser tool එක තියෙනවා. eraser tool එකෙන් කරන්නේ අපි ෆොටෝ මකන එක. ඒ කියන්නේ ෆොටෝ එක අපිට අනවශ්‍ය දෙයක් තියෙනවා නම් සාමාන්‍ය අපි mask එකක් දාලා වැඩ කරනකොට මකන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඒකෙන් අපි erase tool එක use කරනවා. එතකොට මේ විදිහට
ඉරේස් කරන්න හැකියාවක් තියෙනවා ෆොටෝ එක. හරිද? මම ඔයාලට දාලා අයිඩියා එකක් දෙන්නේ අපි ඉස්සරහට ෆොටෝස් එඩිට් කරන්න වැඩ කරනකොට අපි ඒවා ගැන කතා කරමු. ඊට පස්සේ තියෙනවා gradient tool එක. එතකොට මේකෙදි smooth color blend blur sharpness focus control කරන්න හැකියාවක් තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන මේ tool එකේදී. ඊට පස්සේ අපිට තියෙනවා dodge and burn එක. මේ තියෙන්නේ dodge and burn tool එක. එතකොට මේකෙන් කරන්නේ burn කරන එක. මේක dodge එක. right? එතකොට ඔයාලට dodge and burn එක ගැන අපි ඉස්සරහට කතා කරනකොට මම ඔයාලට dodge and burn එක ගැන කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට තියෙනවා pen tool එක. pen tool එකත් cut out කරන්න. නැත්නම් අපි selection දැම්ම ඉස්සෙල්ලා අන්න ඒ වගේ selection කරන්න use කරන්න පුළුවන්. එතකොට pen tool එකෙන් මේ විදිහට අඳින්න අපිට හැකියාවක් තියෙනවා. pen tool එකෙන් මේ විදිහට අඳින්න හැකියාවක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි ගොඩක් වෙලාවට selection තමයි use කරන්නේ pen tool එකට අමතරව. හරිද? එතකොට ඒක තමයි pen tool එක. ඊළඟට තියෙනවා text box එක. නැත්තම් text. එතකොට අපිට මේකෙදි පුළුවන් photos වලට text add කරන්න. මේ විදිහට click කරොත් text එකක් add කරන්න පුළුවන්. නැතුව ඔයාලා text box එකක් ගන්න ඕන නම් මේ විදිහට click කරා නම් text එක click කරලා මේ විදිහට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මෙතන මේ ටික ඔක්කොම select කරලා අයින් කරලා ඔයාට දැන් අවශ්‍ය එකක් තියෙනවා මොකක් හරි කියම මේ විදිහට ওই විදිහට ගන්න පුළුවන්. එතකොට එයාලගේ මේ විදිහට text තියෙනවා. එතකොට අපිට අවශ්‍ය විදිහට text ඕන නම් වෙනස් කරගන්න මෙහෙම හැකියාවක් තියෙනවා. සිංහල font සහ English font ඕන එකක් අපිට මේ text box ඇතුලේ type කරන්න හැකියාවක් තියෙනවා. හරිද? ඊළඟට ඔයාට අපි හම්බ වෙනවා shapes tool එක. එතකොට shapes create කරන්න පුළුවන්. එතකොට rectangle, ellipse tool, ඊට පස්සේ triangle මේ වගේ tool set එකක් ඔයාලට පුළුවන්. මේක අපි ගොඩක් වෙලාවට photos හදද්දි collage හදද්දි වගේ අපිට use කරන්න පුළුවන්. මේවා use කරලා අපිට photo මේවා ඇතුළට දාගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ zoom tool එක තියෙනවා. ඊට කලින් තියෙනවා අපිට hand tool එක. මේ hand tool එකෙන් canvas එක navigate කරන්න පුළුවන්. මේ ඔයාලට පේන ඇති අපිට canvas එක ඕන තැනකට අරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා zoom tool එක. zoom tool එකෙන් අපි මොකද්ද කරන්නේ? ෆොටෝ එකක් zoom in out කරගන්න මේක use කරන්න පුළුවන්. එතකොට මේවල හැම එකකටම shortcut දීලා තියෙනවා. එතකොට update version වල ඔයා නිකන් මේව tool එකක් උඩට ගියාට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා මේ මොකද්ද වෙන්නේ කියලා වෙලා මේ වීඩියෝ එක play කරා නම් ඔයාලට බලන්න පුළුවන්. එතකොට move tool එකේ shortcut එක V අකුර. මේ හැම එකකටම shortcut key එක දීලා තියෙන්නේ මෙයාලා. right? අද අපි කතා කරේ tool ගැන දාලා idea එකක්. ඉතින් ඉස්සරහට අපි කතා කරමු කොහොමද ෆොටෝ එකක් එඩිට් කරන්න මේ ටූල් භාවිතා කරන්න කියලා. ඔයාලට තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Photoshop tips අරගෙන නැවත හමු වෙනකම් අදට සමු ගන්නම්. මම ඔයාලා කවුරුත් දන්න ලුමියෝන. එහෙනම් හැමෝටම bye.